ඔන්න දැන් වෙලාව රෑ 11 මාරයි. ඔයා ඉන්නේ ඇඳේ. කම්බරේ ලයිට් ඔක්කොම ඔෆ් කරලා තියෙන්නේ. හැබැයි ෆෝන් එක ඔයාගේ අතේ. තව විනාඩි 5කින් ෆෝන් එක තියලා මං නිදා ගන්නවා කියලා ඔයා ඔයාටම කියා ගන්නවා. විනාඩි 5 විනාඩි 15ක් වෙනවා. විනාඩි 15 පැය භාගයක් වෙනවා. පැය භාගේ ඔයා දන්නේම නැතුව පැයක් වෙනවා. දැන් වෙලාව පාන්දර 2යි. ඔයාගේ ඇස් වලට ගොඩක් මහන්සි. හැබැයි ඔයාගේ මොලේ සම්පූර්ණයෙන් අවදි වෙලා ඉන්නේ. මේ මං කිව්ව දේවල් ටික ඔයාට හුරු පුරුදුද? ඔයාට මේ දේවල් හුරු පුරුදුයි නම් ඔයා තනි වෙලා නැහැ. ඔයා වගේ තව ගොඩක් කට්ටිය මේ ලෝකේ ඉන්නවා. වර්තමානයේ වෙනකොට මේ ලෝකේ මිනිස්සු මිලියන ගාණක් දවස ගානේ නිකරුණේ නිදි මරනවා. ඒත් ඇයි? ඒගොල්ලන්ට නිදා ගන්න ඕනේ නැති හින්දාද? නෑ, එහෙම එකක් නෙමෙයි. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ෆෝන් එක නිදා ගන්න ඉඩ දෙන්නේ නැහැ. මේකේ තියෙන භයානක තත්ත්වය තමයි නිදා ගන්න කලින් ඇඳේදී මොබයිල් ෆෝන් යූස් කරන ගොඩක් දෙනෙක් නින්දට වැටෙන්නේ පැය භාගයක් පැයක් වගේ පරක්කු වෙලා. මෙන්න මේ වගේ එක්කෙනෙක් ප්‍රමාණවත් පැය ගාණක් නිදාගත්තත් උදේ නැගිටිනකොට එයාට ගොඩක් තෙහෙට්ටුවක් මහන්සියක් අමාරු ගතියක් දැනෙනවා. මේකට හේතුව තමයි ඔයා රෑ තිස්සේ ෆෝන් එකේ එලිලා ඉඳපු එක. ඊට පස්සේ ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි මට රෑට හරියට නිින්ද යන්නේ නැහැ. ඒක නිසා මම ෆෝන් එක බලනවා. නැත්තම් කියන්නේ මට නිින්ද යන්නේ ටිකක් පරක්කු වෙලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ප්‍රශ්නේ තමයි ඔයාගේ ෆෝන් එක රෑට ඔයාගේ මොළයට මොකද්ද සිද්ධ කරන්නේ කියන එක. අන්න ඒ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අද අපි මේ වීඩියෝ එකකින් බලමු. මොකද්ද මේ නිින්ද කියන්නේ? ඒ වගේම ඇයි අපිට මේ නිින්ද මෙච්චරටම වැදගත් වෙන්නේ? නිින්ද කියලා කියන්නේ ඔයාගේ මහන්සි අරින වෙලාව විතරක්ම නෙමෙයි. ඒක තමයි ඔයාගේ ශරීරයේ අලුත් වැඩියාව සිද්ධ වෙන වෙලාව. ඔයාගේ නිින්ද හැම වෙලේම චක්‍රාකාරව ක්‍රියා කරනවා. මේකේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. සැහැල්ලු නිින්ද, ගැඹුරු නිින්ද සහ සිහින දකින නිින්ද. ගැඹුරු නිින්දෙදී ඔයාගේ මොළේ එකතු වුණු විස අපද්‍රව්‍ය අයින් කරනවා. ඔයාගේ වර්ධක හෝමෝනය මුදා හරිනවා. මාංශපේශී අලුත් වැඩියා කරනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. සිහින දකින නිින්ද. එහෙම නැත්නම් අපි කියනවා රැපිඩ් අයි මූව්මන්ට් සිද්ධ වෙන REM කියන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔයාගේ මතකයන් ගබඩා වෙන්නේ. ඒ වගේම ඔයා ඉගෙනගත්ත දේවල් වැඩි දියුණු වෙන්නේ. ඒ වගේම ඔයාගේ ඉමෝෂනල් බැලන්ස් එක රීසෙට් කරන්නේ. මෙන්න මේ දේවල් නිසා තමයි රාත්‍රී නිින්ද දවල් කාලේ ලබා ගන්න නිින්දකට වැඩිය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාගේ ශරීරය සර්කේඩියන් රිද්ම් එකක් ෆලෝ කරනවා. ඒ කියන්නේ ඔයාගේ ශරීරය අභ්‍යන්තරයෙන් ආලෝකයට සහ අන්ධකාරයට ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා ඉන්නවා. මෙන්න මේ ප්‍රතිචාර දැක්වීමේ එක චක්‍රයක් පැය 24ක් පුරාවට සිද්ධ වෙනවා. මෙන්න මේ පැය 24 පුරාවට ඔයාගේ ශරීරයේ අභ්‍යන්තරයට ආලෝකයේ සිද්ධ වෙන වෙනස්කම් ඔයාගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපානවා. කිසිම එළියක් ලැබෙන්නේ නැති අන්ධකාරයේ තියෙන තැනක ඔයා හිටියොතින් ඒකින් ඔයාගේ මොළයට උත්තේජනයක් ලැබෙනවා. දැන් මෙලටොනින් නිපදවන්න වෙලාව හරි කියලා. මෙලටොනින් කියන්නේ නින්දට අධිපති හෝමෝනය. මෙන්න මෙතනදි තමයි අපිට මේ ගැටලුව මතුවෙන්නේ. නිල් ආලෝකය තමයි ලොකුම හතුරා. ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් විමෝචනය වෙන්නේ මෙන්න මේ නිල් ආලෝකය. ඇත්තටම නිල් ආලෝකේ නරක දෙයක් නෙමෙයි. මොකද සූර්යාලෝකයේත් නිල් පාට අන්තර්ගත වෙනවා. ඔයාට උදේ පාන්දරම නැගිටින්න මේ නිල් ආලෝකය ගොඩක් උපයෝගී වෙනවා. හැබැයි රෑට මෙන්න මේ නිල් ආලෝකය ඔයාගේ මොළය සම්පූර්ණයෙන්ම ගුණාට අන්දනවා. ඔයාගේ මොළයට ඉරේලිය සහ මේ ෆෝන් එකෙන් එන නිල් ආලෝකය වෙන් කරලා අඳුව ගන්න හැකියාවක් නැහැ. මේක නිසා ඔයා රෑ වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නකොට ඔයාගේ මොළය හිතනවා තාම රෑ වෙලා නැහැ, තාම දවල් කියලා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට මෙලටොනින් නිෂ්පාදනය පහළ වැටෙනවා. එතකොට ඔයා නිදාගන්න වෙලාව පරක්කු වෙනවා. නිදාගන්න වෙලාව පරක්කු වුණාම ඔයාගේ ගැඹුරු නිින්දට ඔයාට ලැබෙන කාලය ගොඩක් අඩු වෙනවා. අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා රාත්‍රී කාලයේදී ජංගම දුරකථනයෙන් එන නිල් ආලෝකය ඔයාගේ නිින්ද පැය එකමාරකින් විතර පරක්කු කරනවා කියලා. සාමාන්‍ය ඉටිපන්දමකින් එන ආලෝකය සහ ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් එන ආලෝකය සංසන්දනය කරලා බැලුවොතින් ඉටිපන්දම් ආලෝකයේ තීව්‍රතාවය ගොඩක් අඩුයි, බ්‍රයිට්නස් එක ගොඩක් අඩුයි. ඒ වගේම රිලැක්සිං මූඩ් එකක් තියෙන්නේ. හැබැයි ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් තීව්‍රතාවය ගොඩක් වැඩි, බ්‍රයිට්නස් එක ගොඩක් වැඩි. ඒ වගේම ඒක අපිව උත්තේජනය කරනවා. මෙන්න මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් එන නිල් ආලෝකය හැම වෙලේම ඔයාගේ මොළයට කියන්නේ අවදි වෙලා ඉන්න, අවදි වෙලා ඉන්න, අවදි වෙලා ඉන්න කියලා. මෙන්න මෙතනදී ඔයාගේ මොළය මොකද කරන්නේ? මේ නිල් ආලෝකය කියන්නේ අපේ කතන්දරෙන් භාගයක් විතරයි. ලොකුම ප්‍රශ්නේ තමයි උත්තේජනය වීම. ඔයා ෆෝන් එක අතේ තියාගෙන මේක උඩට පහළට ස්ක්‍රෝල් කරන හැම වෙලාවකදීම ඔයාගේ මොළය ඩොපමින් මුදා හරිනවා.
ඔයාගේ මොලේ ඩොපමින් රිලිස් කරපුහාම ඔයා තුළ මොටිවේෂණයක් වගේම එක්සයිට්මට එකක් ඇතිවෙන. ඒ කියන්නේ දැන් ඔයා ඉන්නේ ලොකු උද්‍යෝගයකින්. YouTube එක තියෙන ෂෝට්ස්, Facebook එක තියෙන රීල්, TikTok එක, Instagram එක තියෙන මේ ෂෝට්ස් වීඩියෝ, නොටිෆිකේෂන්, ලයික්, මැසේජස් සරින් සරේ පොප් වෙන මේ හැම දෙයක්ම ඔයාගේ මොලේ විසින් ඩොපමින් ලූප් එකක් හදනවා. එකක් ඉවරනකොට තව එකක්. ඒක ඉවරනකොට තවත් එකක්. ඔයාව මෙන්න මේ ලූප් එක ඇතුලේ හිර වෙනවා. මෙන්න මේ ඩොපමින් ලූප් එක හින්දා ඔයාගේ මොළය ඇලර්ට් මොඩ් එක ඔන් කරනවා. හරිනම් මේ වෙලාවේ ඔන් වෙන්න ඕනි ස්ලීපින් මොඩ් එක. මෙන්න මේක හින්දා තමයි පොතක් කියවන්න ගත්තාම ඔයාට නිදිමත හැදෙන්නෙත්, ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා යනකොට ඔයාව ඇහැරලා තියාගන්නෙත්. මෙන්න මේකට තමයි අපි කියන්නේ රිවෙන්ජ් බෙඩ් ටයිම් ප්‍රොක්‍රැස්ටිනේෂන් කියලා. මේකේ තේරුම තමයි ඔයාට දවසේ නැති වුණු කාලය නැවත ලබා ගන්න ඔයා ඔයාගේ නිින්ද බිල්ලට දෙන එක. සමහර විට ඔයා හොඳටම දන්නවා ඔයා මේ කරන වැඩේ වැරදි, මේකෙන් ඔයාට නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙනවා කියලා. හැබැයි ඒත් ඔයාට මෙන්න මේ දේ කරන්න උත්තේජනයක් ලබා දෙනවා. හිතන්නකෝ අද ඔයා ගොඩක් බිසි දවසක්. ඔයා දවල් දවසේ සම්පූර්ණයෙන්ම කාර්යබහුල වෙලා වැඩ ගොඩක් කරනවා. ඔයාට ඔයා වෙනුවෙන් පොඩි කාලයක්වත් වෙන් කරගන්න බැරි වෙනවා. මෙන්න මේක නිසා ඔයා ඇරියස් එක කවර් කරනවා. ඒ නැතිවිච්ච වෙලාව ආපහු ලබා ගන්න ඔයා නිදාගන්න කාලය පාවිච්චි කරන්න. හැබැයි මේකෙන් ඔයාට වෙන හානිය ඒක පියවගන්නේ ඔයාගේ සෞඛ්‍යයෙන් වගේම ඔයාගේ ඊළඟ දවසෙන්. හැබැයි ඔයාගේ මෙන්න මේ ඇරියස් කවර් කිරීම නිසා ඒකෙන් ඔයාගේ සෞඛ්‍යයට ලොකු හානියක් සිද්ධ වෙනවා වගේම ඔයාගේ ඊළඟ දවසේ කාලයත් විනාශ කරලා දානවා. ඊළඟ දවසේ ඔයා උදේ නැගිටිනකොට හරිම අමාරුයි, තේට්ටුවක් දැනෙනවා, කිසි දෙයකට හරියට අවධානය යොමු කරන්න බෑ. උදේ පාන්දර ටිකක් වෙලා යනකම් පුදුම කාලකන්ණි ගතියක් දැනෙනවා. එතකොට විකිරණශීලීතාවය ගැන මොකද කියන්නේ? ජංගම දුරකථන විකිරණශීලීතාවය කියන එක ගොඩක් මතභේදාත්මක මාතෘකාවක්. දැනට තියෙන දත්ත අනුව කෙටිකාලීන ජංගම දුරකථන භාවිතයෙන් ජංගම දුරකථනවල විකිරණශීලීතාවයෙන් ලොකු ගැටලු ඇති නොවුනට සමහර විට සමය ආසාදන, හිස රදේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ සම්බන්ධයෙන් පැහැදිලි මතයක් ඉදිරිපත් කරන්න තවමත් ප්‍රමාණවත් දත්ත ලැබිලා නැහැ. හැබැයි ෆෝන් එක රැට ඔළුව ළඟ තියාගෙන නිදාගන්න එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඔයා නිදාගෙන ඉන්න වෙලාවේදී ඔයාගේ මොළය ඇතුලේ සිද්ධ වෙන අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට ජංගම දුරකථනයෙන් බලපෑම් සිද්ධ වෙනවා. මේකෙන් ඔයාගේ අවධානය ඉහළ නංවනවා. මේක රාත්‍රී කාලයේ ඔයාගේ නිින්දෙදී සිද්ධ වෙන්න ඕනි දෙයක් නෙමෙයි. නිින්දෙදී ඔයාගේ අවධානය අඩු වෙන එකයි සිද්ධ වෙන්න ඕනි. මෙන්න මේක නිසා ඔයා රැට සරින් සැරේ ඇහැරෙනවා. මෙන්න මේක නිසා අපි අර කලින් කතා කරපු නිින්දේ චක්‍රයට බාධා එල්ල වෙනවා. නොටිෆිකේෂන් නිසා ඇතිවන ශුද්‍ර අවදිවීම. රැට ඔයා ෆෝන් එක සයිලන්ට් මොඩ් එකට දාලා නිදාගත්තට ඔයාගේ මොලේ සයිලන්ට් වෙන්නේ නැහැ. ෆෝන් එක වයිබ්‍රේට් වෙනකොට, ස්ක්‍රීන් එක ඔන් ඔෆ් වෙනකොට ඔයාගේ මොලය මද වශයෙන් අවදි වෙනවා. නිදා ගැනීමේ චක්‍රයට බාධා ඇති වෙනවා. මෙන්න මේවට කියනවා ශුද්‍ර අවදිවීම කියලා. සමහර විට ඔයා උදේ නැගිටට පස්සේ රෑ එහෙම දේවල් සිද්ධ වුණාද කියලාවත් ඔයාට මතකයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ මොලය ඇත්තටම මේ දේවල් සිද්ධ කරනවා. විශේෂයෙන්ම නිදාගෙන ඉද්දි රෑ මැද නැගිටලා වෙලාව බලන එක කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. මොකද ගොඩක් වෙලා එක දිගට S2 පියාගෙන ඉඳලා එකපාරටම ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලනකොට ඒක ඔයාගේ S2ටත් හොඳ නැහැ වගේම ඔයාගේ මොළයට ලොකු උත්තේජනයක් ලැබෙනවා ඔයාගේ නිින්ද ඔයාගෙන් ඈත් කරන්න. ඒ වගේම කරන ලොකුම වැරද්දක් තමයි නිදා ගන්නකොට ඔයාගේ ෆෝන් එක ඔයාගේ කොට්ට යටින් හරි ඔයාගේ ඔළුව ළඟින් හරි තියාගන්න එක. මේකෙන් ඔයාට ලැබෙන ප්‍රතිවිපාක. මේකෙන් ඔයාට ලැබෙන ප්‍රතිවිපාක මොනවද? කෙටි කාලිනව සලකා බැලුවොත් උදේ පාන්දරට පහන්සියක්, තෙහෙට්ටුවක්, කරකෝල අතෑරියා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවීම, මොටිවේෂන් එක අඩුවීම, ඒ වගේම තමයි S2 රිදීම. දිගු කාලිනව ගත්තාම මානසික පීඩනය සහ කාංසාව ඇතිවීම, හෝමෝන අසමතුලිතතාවය, ඒ වගේම බර වැඩිවීම, ඒ වගේම ඔයාගේ ස්ට්‍රෙස් හෝමෝනය වන කෝටිසෝල් මට්ටම ඉහළ යාම. ඔයා තාමත් ඉගෙන ගන්න වයසේ ඉන්න කෙනෙක් නම් මේකෙන් ඔයාගේ මතකය දුර්වල වෙනවා. ඒ වගේම ඔයාගේ ඉගෙන ගැනීමේ හැකියාවත් අඩු වෙනවා. ඔයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වගේම එකපාරට හිටි ගමන් කරකැවිල්ල වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම හිටපු ගමන් එකපාරට දේවල් අමතක වෙලා යන්නත් පුළුවන්. පොදුවේ ගත්තාම හැම කෙනෙක්ටම වගේ මේකෙන් තමන්ගේ ජීවිතයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. හැබැයි ඔයා හිතන්න පුළුවන් ඒත් මං දවසකට පැය 7ක් නිදා ගන්න ඕනේ කියලා. හැබැයි ඔයාගේ මොළය ඒක පිළිගන්නේ නැහැ. හැබැයි එයා කියන්නේ මේ නිින්ද නිසියාකාරව ක්‍රමවත් නිින්දක් නෙවෙයි කියලා. මොනවද මේ ප්‍රශ්නෙට තියෙන ප්‍රායෝගික විසඳුම්?
අපි කියන්නේ නෑ ඔයාට ෆෝන් එක පැත්තකට විසි කරලා දාන්න කියලා. මොකද අද ජීවත් වෙන හැමෝම වගේ ගොඩක් කාර්ය බහුල මිනිස්සු. හැමෝටම තමන්ගේ ජංගම දුරකථනය අවශ්‍ය වෙනවා. හැබැයි ඔය අනුගමනය කළ යුතු කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි නිදාගන්න පැයකට කලින්වත් ෆෝන් එක ඈත් කරලා තියෙන එක. මේක ඔයාගේ මෙලටොනින් මට්ටම ස්වභාවිකව වැඩිවීමට උත්තේජනයක් ලබා දෙනවා. දෙවැනි එක තමයි ෆෝන් එක නයිට් මොඩ් එකට දාන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් මොලේට සිද්ධ වෙන උත්තේජනයන් නතර වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි රෑට ෆෝන් එක නිදන කාමරයේ ඇතුළට ගන්න එපා. ෆෝන් එක රෑට චාර්ජරයට ගහනවා නම් නිදන කාමරයට එළියෙන් චාර්ජරයට ගහන්න. අඩුම තරමේ ඇඳලා පුළුවන් තරම් ඈතින්වත් තියාගන්න. හතරවෙනි එක තමයි ඩිජිටල් සන්සෙට් එකක් හදන එක. ඒ කියන්නේ රෑට නිදාගන්න කලින් ෆෝන් එක පාවිච්චි කරනවා වෙනුවට පොතක් කියවන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් පොඩි වෙලාවක් භාවනා කරන්න. එහෙමත් නැත්නම් ඩයරි එකක් ලියන්න පුරුදු වෙන්න. අංක 5 අත්‍යවශ්‍යම කාරණයකදී ඔයාලට රෑට ෆෝන් එක භාවිතා කරන්න ඕනිම වුණොතින් බ්‍රයිට්නස් එක පුළුවන් තරම් අඩු කරන්න. බ්ලූ ස්ක්‍රීන් එක වෙනුවට ඇස් වලට හිත කර ෆිල්ටර් එකක් දාගන්න. බ්ලැක් ඇන්ඩ් වයිට් මොඩ් එක ඔන් කරගන්න. සෝෂල් මීඩියා භාවිතා කරන එක වළකින්න. මොබයිල් ෆෝන් එකට ඔයාව පාලනය කරන්න දෙන්නේ නැතුව ඔයා මොබයිල් ෆෝන් එක පාලනය කරන්න. මේක පුරුදු වෙන්න ඔයාට මම හොඳ චැලෙන්ජ් එකක් කියන්නම්. එක දිගට දවස් 7ක් මේ වැඩේ කරලා බලන්න. රෑ 9න් පස්සේ ෆෝන් එක ඔයාගෙන් ඈත් කරන්න. ෆෝන් එක නිදන කාමරයෙන් එළියෙන් තියන්න. හැමදාම එකම වෙලාවකදී නිදා ගන්න පුරුදු වෙන්න. උදාහරණයක් විදියට රෑ 10ට වගේ. පුළුවන් නම් මේ ක්‍රමය අද ඉඳලාම පටන් ගන්න. එක දිගට දවස් 7ක් මේ ක්‍රමය කරපු ගොඩ දෙනෙක් අන්තිමට කිව්වේ ඒගොල්ලන්ට ඇඳට ගියාට පස්සේ ඉක්මනින්ම නිදා ගැනීමේ හැකියාව ලැබුණා. තද ගැඹුරු නිින්දක් ලැබුණා. උදේ පාන්දරට බොහොම පැහැදිලි මනසකින් අවදි වීමේ හැකියාවක් ලැබුණා. ඒ වගේම ඊළඟ දවස පුරාවට මේගොල්ලන්ට හොඳ මූඩ් එකක් මේන්ටේන් කරගෙන යෑමේ හැකියාවක් ලැබුණා. ඔයාගේ ශරීරයට නිින්ද අත්‍යවශ්‍යයි. ඒක නිසා නිින්දට බාධා සිද්ධ වෙන හැම දෙයක්ම රාත්‍රී කාලයේදී ඔයාගෙන් ඈත් කරලා තියාගන්න. අපි දන්නවා ඔයාගේ ෆෝන් එක ඔයාට ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාගේ සෞඛ්‍යය ඊටත් වැඩිය ගොඩක් වැදගත්. මතක තියාගන්න ඔයා රාත්‍රී කාලෙදී නිින්දට යන්න කලින් අන්තිමටම දකින්න දේ ඔයාගේ ෆෝන් එක නම් ඔයාගේ නිින්ද ඔයාගෙන් හොරකම් කරන පළවෙනි දේ වෙන්නේ ෆෝන් එකම තමයි. ඔයාට නිින්ද ලේසි කරන්න එක එක මොබයිල් ඇප්ලිකේෂන් ඕනි වෙන්නේ නැහැ. ඕනි වෙන්නේ ෆෝන් එක පුළුවන් තරම් ඔයාගෙන් ඈත් කරලා තියාගන්න එක විතරයි. වෙනද වගේම මේ වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා රැට නිදාගද්දී ඔයාගේ ෆෝන් එක කොහෙන්ද තියන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. රාතිස්සේ දිගටම නිදිමරාගෙන ෆෝන් එකේ එල්ලිලා ඉන්න යාළුවෝ කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ට මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ කිව්ව විදියට මේ කරුණු ටික අනුගමනය කරන්න ඔයාගේ මොළය ඔයාට ස්තුති කරයි. ගිහින් එන්නම් හොඳට නිදාගන්න. සුබ දවසක්.